කවදා හරි හිතලා තියෙනවද? හිතට එන පුංචිම අදහසක් කොහොමද ක්‍රියාවක් බවට පත්වෙන්නේ කියලා? නැත්නම් දැනෙන හැඟීමක් කොහොමද මුළු ඇඟ පුරාම පැතිරෙන්නේ කියලා? මේ හැම දෙයකම පදනම වෙන්නේ අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන පුංචි නොපෙනෙන විදුලි කිටීමක්. අද අපි මේ විස්මිත විදුලි රහස ගැන හොයාලා බලන්නයි යන්නේ. ඉතින් කොහොමද ඇත්තටම සිතුවිල්ලක් ගමන් කරන්නේ? මේ ප්‍රශ්නයට උත්තර හොයාගෙන යන මේ ගමනේදී අපි අපේ මොලේ ගැඹුරුම තැන්වලට කිමි දෙන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් අපි මේ ගමන පටන් ගමු. හරි. දැන් අපි අර ලොකු ප්‍රශ්න වලින් පොඩ්ඩකට මිදලා අන්වීක්ෂකයකින් බලනවා වගේ මේ ක්‍රියාවලිය දිහා බලමු. මේ දිලිසෙන නියුරෝනය දිගේ විදුලියක් වගේ ගමන් කරන මේ පුංචි ගිනි පුපුර තමයි අපේ හැම සිතුවිල්ලක්ම, හැම හැඟීමක්ම, හැම ක්‍රියාවක්ම පාලනය කරන්නේ. හොඳයි. එහෙනම් අපි මේකේ අභ්‍යන්තරයටම ගිහින් බලමු. හැමදේටම කලින් අපි බලන්න ඕන කිසිම සංඥාවක් නැතුව නිකන්ම ඉන්නේ. කියන්නේ විවේකයෙන් ඉන්න නියුරෝනයක් ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. මේක තේරුම් ගන්න ලේසියම විදිහ තමයි නියුරෝනයක් කියන්නේ හරියට charge කරලා තියෙන පුංචි බැටරියක් වගේ කියලා හිතන එක. ඒක හැමතිස්සෙම සූදානමින් ඉන්නෝ සංඥාවක් ලැබෙනකම්ම බලාගෙන ක්‍රියාත්මක වෙන්න. මෙන්න මේක තමයි නියුරෝනයක තියෙන රහස. ඒකේ ඇතුළතයි පිටතයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඇතුලේ පොටෑසියම් අයන පිරීලා ඒ වගේම ශ්‍රුණ ආරෝපණයක් තියෙන්නේ. හැබැයි පිටට සෝඩියම් අයන තමයි වැඩිපුර තියෙන්නේ. ඒ නිසා එතන ධන ආරෝපිතයි. මේ පුංචි වෙනස තමයි අපේ මුළු ස්නායු පද්ධතියම දුවවන ඉන්ධනය. ශ්‍රුණ 70 මිලිවෝල්ට්. මේක නිකම්ම ඉලක්කමක් නෙවෙයි. මේ තමයි නියුරෝනයක විවේක විභවය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ බැටරි එක කොච්චර charge වෙලාද කියන එක. මේ ආරෝපණය නිසා තමයි ඒක ඕනම වෙලාවක ක්‍රියාත්මක වෙන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් කොහොමද මේ නියුරෝනේ හැම වෙලෙම මේ විදිහට charge එකේ තියාගන්නේ? මේ සමබරතාවය පවත්වා ගන්න එයාට විශේෂ යන්ත්‍රයක් තියෙනවා. අපි බලමු ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේ. හිතන්නකෝ නියුරෝනේ කියන්නේ ලොකු පාටියක් දාන තැනක් කියලා. සෝඩියම් පොටෑසියම් පම්පේ කියන්නේ අන්නේ පාටියේ ඉන්න බවුන්සර්. කවුද ඇතුළට එන්න ඕනේ, කවුද එළියට යන්න ඕනේ කියලා තීරණය කරන්නේ මෙයා තමයි. මේ පම්පේ වැඩ කරන්නේ නොනවත්වාමයි. ඒක ඇතුලෙන් සෝඩියම් අයන 3ක් අරගෙන එළියට දානවා. ඒ එක්කම පිටතෙන් පොටෑසියම් අයන 2ක් අරගෙන ඇතුළට දානවා. මේ වැඩේට ලොකු ශක්තියක් වැය වෙනවා. ඒත් මේ දේ නිසා තමයි නියුරෝනය හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්න සූදානමින් ඉන්නේ. හරි. දැන් වේදිකාව සූදානම්. නියුරෝනය ආරෝපණය වෙලා සූදානමින් ඉන්න දැන් තමයි අසලම සිදුවීම වෙන්නේ යන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ හැමදේම පත්තු කරන්න මොකක්ද ඕන වෙන්නේ? මේ නිහඬව විවේකයෙන් ඉන්න නියුරෝනය එකපාරටම ක්‍රියාත්මක කරන්න මොකක්ද? පොඩ්ඩක් හිතන්න. ඒකට කියන්නේ උත්තේජනය කියලා. හරියට දොරක් අරින යතුරක් වගේ. මේ උත්තේජනය, ඒ කියන්නේ අර සංඥාව ප්‍රමාණවත්තරම් ප්‍රබල නම් නියුරෝනයේ තියෙන මුළු ශක්තියම එකපාරටම නිදහස් වෙනවා. උත්තේජනය ආපු ගමන්ම මෙතෙක් වෙලා වැහිලා තිබුණු සෝඩියම් දොරටු එකපාරටම ඇරෙනවා. ඊට පස්සේ වෙන්නේ සෝඩියම් අයන විශාල ප්‍රමාණයක් නියුරෝනයේ ඇතුළත කඩාගෙන පනින එක. මේකෙන් ඇතුළත ඍණ ආරෝපණය එකපාරටම දන වෙනවා. මේකට තමයි විද්‍රවණය කියලා කියන්නේ. හැබැයි වැදගත්ම දේ මේකයි, මේ ඇතිවෙන විදුලි කෙටීම එක තැනක නතර වෙන්නේ නැහැ. ඒක ගමන් කරනවා. පණිවිඩයක් වගේ. මේක හරියට ඩොමිනෝ සෙල්ලමක් වගේ. පළවෙනි ඩොමිනෝ කැටේ වැටුනොත් ඉවර වෙනකම්ම නවත්තන්න බෑ. නියුරෝනේ දිගේ මේ විදුලි ආවේගයේ මේ පණිවිඩය ගමන් කරන්නේ තන්නේ වගේ. පටන් ගත්තොත් අවසානයේටම යනවා. ඔන්න ඕකයි සම්පූර්ණ චක්‍රය. ඍණ 70 විවේක තත්වයේ ඉඳලා උත්තේජනය වෙලා සෝඩියම් ඇතුළට ඇවිත් ධන වෙනවා. ඊට පස්සේ පොටෑසියම් එළියට ගිහින් ආයමත් ඍණ වෙනවා. අන්තිමට අර පොම්පය වැඩ කරලා ආපහු මුල් තත්වයට වෙනවා. මේ හැමදේම වෙන්නේ ඇසිල්ලකින්. හරි. දැන් අපි යන්නේ මේ ක්‍රියාවලිය තියෙන අන්තිම ඒත් සමහර විට වැදගත්ම නීතියට. මේක හරිම සරලයි. ඒකට කියන්නේ සියල්ල හෝ කිසිවක් නැත මූලධර්මය. හරියට ලයිට් ස්විච් එකක් වගේ තමයි. එක්කෝ සම්පූර්ණයෙන්ම ඔන් නැත්නම් සම්පූර්ණයෙන්ම ඔෆ්. ඩිමර් එකක් වගේ අඩු වැඩි කරන්න බෑ. ඒ කියන්නේ උත්තේජනය එලිපත්ත මට්ටම පහු කරන්න පොඩ්ඩක් හරි ප්‍රබල නම් නියුරෝනේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි එයාගේ උපරිම ශක්තියෙන්. උත්තේජනය කොච්චර ලොකු වුණත් ඒ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි උත්තේජනය එලිපත්ත මට්ටමට ආවේ නැත්නම් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ පවා මේ දේවල් අහගෙන ඉන්නකොට හිතන හැම දෙයක්ම, හදවත ගැහෙන හැම තත්පරයක්ම පාලනය වෙන්නේ හරියටම එක වගේ තියෙන මේ පුංචි විදුලි ගිනිපුපුරු ට්‍රිලියන ගානකින්. ඉතින් එහෙම බැලුවොත් අපි කියන මේ සම්පූර්ණ අත්දැකීමම අපේ යථාර්ථෙම ගොඩනැගිලා තියෙන්නේ මේ පුංචි එකම විදිහේ විදුලි කෙටීම් නැතනම් ඒකෙන් අපි කවුද කියන එක ගැන මොනවද ඇත්තටම කියවෙන්නේ?